Hi guys, මම තමයි දහම්නිති මහන්ස ඇතුකල මම ඉගෙන ගන්නේ කෑෂ් වර්ණ ජයන්ති ජාතික පාසලේ. ඉතින් මම අද හදලා තියෙන්නේ ඔටෝ ටාස්ක් එකක්. මේකෙන් අපිට අපේ ගෙදර තියෙන ඕනෑම ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ඔන් ඔෆ් කරගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි මේකට ටයිම් එකක් තමයි දෙන්නේ. ඒ වෙලාව ඇතුළත ඔන් කිරීම සහ ඔෆ් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම මේකට ප්‍රෝග්‍රෑම් එකක් දාලා ඉවරලා එක මේ බල්බ් එකක් ගෙනල්ලා තිනවා. ඒ බල්බ් එකෙන් එක ප්‍රෝග්‍රෑම් එකක් දාලා පෙන්නන්න. හරි දැන් මම මේක ප්‍රෝග්‍රෑම් එක දාලා තින්නේ. දැන් එතකොට මේක ඔන් වෙන්න වෙනම ටයිම් එකකුයි ඔෆ් වෙන්න වෙනම ටයිම් එකකුයි දීලා තින්නේ. ඉතින් මේකෙන් අපිට උදේ 6 වෙනකොට අපි නැගිටලා අපිට තේ එකක් බොන්න ඕන නම් හීටරේ වතුර පුරවලා ඉවරලා මේ ප්ලග් එකට ගහලා ඉවරලා තියලා තියන්න විතරයි තියෙන ටයිමින් එක. එතකොට මේක ඔටෝම ඔන් වෙලා ඉවරලා මේ හීටරේ තියෙන ස්විච් එකත් එක්ක ඔටෝම ඔෆ් වෙලා යනවා. දැන් මේ බල්බ් එක ඔන් වෙලා ඔෆ් වෙලා යනවා වගේ තමයි හීටරේ වුණත් එහෙම වෙන්නේ. එතකොට අපිට තියෙන තේ එක හදාගෙන බොන්න විතරයි. හීටරේ විතරක් නෙමෙයි රයිස් කුකර් එකක් වුණත් මේ විදිහටම කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන වාසි තමයි ටයිමින් සහ ඉලෙක්ට්‍රිසිටි බොහොමත්ම සේව් වෙනවා. මොකද ටයිමින් කියන්නේ දැන් අපි මේ බල්බ් එක ඔෆ් කරන්න රැට නැගිටලා ඉන්න ඕනේ කියලා හිතමු. කවුරු හරි රැට වැඩට ගිහින් එනවනම් එයා එනකල් අපි නැගිටලා ඉන්න ඕනේ නැහැ. මේ එයාටත් ඔෆ් කරන්න අමතක වෙනවා නම් මේක ඔටෝම ඔෆ් වෙලා යනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රිසිටි. මොකද මේක උගව වෙලා දාලා තිබ්බත් කරන්ට් එක යනවා. ඒ වගේ ගොඩ වාසි තියෙනවා මේ ඉනෝවේෂන් එක පාවිච්චි කරන එකේ. ඒ වගේම තව වාසියක් තමයි මේක පාවිච්චි කරන එකේ. මේ වගේ බල්බ් එකක්, ෆෑන් එකක්, ඊට පස්සේ හීටර් එකක්, රයිස් කුකර් එකක්, ඒ වගේ ඉලෙක්ට්‍රික් අයිටම් 16ක් වුණත් එකපාර මේකට ප්ලග් කරලා ඉවරලා මේ වැඩ කරවන්න පුළුවන්, රන් කරවන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ටයිම් එක දීලා ඒක ඔන් වෙනවත් කොයි වෙලාවෙද ඒක ඔෆ් වෙන්න ඕන කොයි වෙලාවෙද කියලා වල දෙන්න ඕනේ. දැන් මේ බල්බ් එක ඔෆ් වුණා. ඒ කියන්නේ මම දුන්න වෙලාවට ඒක ඔෆ් වෙනවා. එහෙම තමයි මගේ මේ ඉනෝවේෂන් එක වැඩ කරන්නේ. අපි දෙන ටයිම් එක ගන්න ඔන් ඔෆ් වෙනවා. ඉතින් මගේ ඉනෝවේෂන් එක හොඳයි කියලා ගැටේ කියන්නේ. ඉතින් මම මේ වගේ ගොඩ ඉනෝවේෂන්ස් ඊට පස්සේ ෆයිඩන් රොබර්ස්ලා ගොඩ જાති හදලා තිනවා. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මට පොඩි සපෝට් එකක් දෙන්න කියලා විතරයි.